රචනා කතික මාතෘකාව කෘත්‍රිම බුද්ධිය මානව සංවර්ධනයේ ආශිර්වාදයක්ද අභියෝගයක්ද? රචනා සැකිල්ල. කෘත්‍රිම බුද්ධිය මානව සංවර්ධනයේ ආශිර්වාදයක්ද අභියෝගයක්ද? තාක්ෂණයේ සැබෑ වටිනාකම තීරණය වන්නේ එය කුතරම් දියුණුද යන්නේ නොව එය මිනිසාගේ යහපත සඳහා කෙතරම් වගකීමෙන් භාවිත කරන්නේද යන්නේනි. 21 වන සියවසේ තාක්ෂණික විප්ලවයේ ප්‍රබලතම නිර්මාණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය හෙවත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI හඳුනාගත හැකිය. මිනිසාගේ සිතීම, ඉගෙනීම, තීරණ ගැනීම හා ගැටලු විසඳීම වැනි ක්‍රියා අනුකරණය කිරීමට AI පද්ධතිවලට හැකියාව ඇත. 2026 වන විට එය මානව ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවලට වේගයෙන් ඇතුළු වී තිබේ. වර්තමානයේ අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව, කර්මාන්ත, ව්‍යාපාර හා කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර රැසක AI භාවිතා කෙරේ. අධ්‍යාපනයේදී ශිෂ්‍ය අවශ්‍යතා අනුව ඉගෙනුම් අන්තර්ගත සැකසීමටත් වෛද්‍ය ක්ෂේත්‍රයේ රෝග හඳුනා ගැනීමට හා දත්ත විශ්ලේෂණයටත් එය උපකාරී වේ. කෘෂිකර්මාන්තයේදී කාලගුණික දත්ත විශ්ලේෂණය කිරීම හා වගා තත්ත්ව නිරීක්ෂණය කිරීම සඳහාද AI යොදාගත හැකිය. AI හි ප්‍රධාන ප්‍රයෝජනය වන්නේ මිනිසාගේ කාලය, ශ්‍රමය හා සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමට හැකිවීමයි. සංකීර්ණ දත්ත ඉතා වේගයෙන් විශ්ලේෂණය කිරීම, නව දැනුම සොයා ගැනීම, වෛද්‍ය පරීක්ෂණ වේගවත් කිරීම සහ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කිරීම එහි වැදගත් වාසි වේ. එමෙන්ම මිනිසාට අපහසු හෝ අවදානම් සහිත කාර්යයන් යන්ත්‍ර මගින් සිදු කිරීමට හැකිවීමද AI හි සුවිශේෂ වාසියකි. කෙසේ වෙතත් AI සමග බරපතල අභියෝගද මතුවෙමින් පවතී. ඇතැම් රැකියා ස්වයංක්‍රීය වීම නිසා රැකියා වෙළඳපොලේ වෙනස්කම් ඇතිවිය හැකිය. ඩීප් ෆේක් තාක්ෂණය හා AI මගින් නිර්මාණය කරන ව්‍යාජ තොරතුරු සමාජයට හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් විය හැකිය. පෞද්ගලික දත්ත අයුතු ලෙස භාවිත කිරීම, සයිබර් අපරාධ සහ AI මත අධික ලෙස යැපීමද නොසලකා හැරිය නොහැකි ගැටලුවේ. ශ්‍රී ලංකාවටද AI විශාල සංවර්ධන අවස්ථාවක් විය හැකිය. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය හා රාජ්‍ය සේවා නවීකරණය කිරීමට එය භාවිත කළ හැකිය. විශේෂයෙන් තරුණ පරපුරට AI හා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නිපුණතා ලබා දීම අනාගත රැකියා ලෝකයට වැදගත් වේ. එහෙත් පෞද්ගලිකත්වය, සදාචාරය හා ආරක්ෂාව තහවුරු කරන නීති හා ප්‍රතිපත්තිද රට තුළ ශක්තිමත් කළ යුතුය. අවසාන වශයෙන් AI යනු ස්වභාවයෙන්ම ආශිර්වාදයක් හෝ අභියෝගයක් නොවේ. එහි ප්‍රතිඵල තීරණය කරන්නේ එය භාවිත කරන මිනිසාය. එබැවින් AI මිනිසා වෙනුවට ආදේශකයක් ලෙස නොව මිනිසාගේ බුද්ධිය හා නිර්මාණශීලීත්වය ශක්තිමත් කරන මෙවලමක් ලෙස වගකීමෙන් භාවිත කළ යුතුය. එවිට කෘත්‍රිම බුද්ධිය මානව සංවර්ධනීය අභියෝගයක් නොව අනාගත ලෝකයේ යහපත් කරන බලවත් ආශිර්වාදයක් බවට පත් කළ හැකිය. ලකුණු ලබා ගැනීම සඳහා විශේෂ උපදෙස්. හැඳින්වීමේදී ගැළපෙන උපුටා දැක්වීමක් භාවිත කරන්න. වර්තමාන උදාහරණ අවම වශයෙන් දෙකක් සඳහන් කරන්න. AI හි ප්‍රයෝජන, අභියෝග, ශ්‍රී ලංකාවට බලපෑම්, විසඳුම් යන අනුපිළිවෙල අනුගමනය කරන්න. අවසානයේ AI මිනිසා යහපත සඳහා වගකීමෙන් භාවිතා කළ යුතු බව අවධාරණය කරන ප්‍රබල නිගමනයක් ඉදිරිපත් කරන්න.
මෙම සැකිල්ල තාක්ෂණය හා AI සම්බන්ධ රචනා මාතෘකා සඳහා කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය, සමාජ මාධ්‍ය, අධ්‍යාපනයේ තාක්ෂණය, තාක්ෂණික නවෝත්පාදන ඇතුළු රචනා මාතෘකා සඳහා සුළු වෙනස්කම් සමග භාවිත කළ හැකිය. මෙම වීඩියෝ මාතෘකා ලෙසින්ම පහසුවෙන් තෝරා ගැනීමට අප වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. සංකීර්ණ වෙහෙසකරණයේ වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව අප කනගාටුව පළ කරන අතර ඔබට යම් උපකාරයක් වුණා නම් මේ වීඩියෝව ඒ අපට මහත් සතුටක්. මේ සේවාව පිළිබඳව ඔබේ වටිනා අදහස්, යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. channel එක subscribe කර channel එක පවත්වාගෙන යාමටත් අපට සහායක් වන්න.